Sorry. කවුරු සාදු කියන්නේ? සෑම දිනම පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්නේ. හයිය කියලා අසල.
Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Pāṇātipada vērmani sikkhapadam samadhiyāmi. Adinādāna vērmani sikkhapadam samadhiyāmi. Kāmesu miccācārā vērmani sikkhapadam samadhiyāmi. Musāvādā vērmani sikkhapadam samadhiyāmi. Surāmēraya majjapamā daṭṭhānā vērmani sikkhapadam samadhiyāmi. Mulai sampai බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණයන් සඳහා සූදානම් කරලා දැන්පත් කළ සියලු පූජාවන් නවරහදි බුදු ගුණයන් සඳහා පූජා කරනවා. පූජාම වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරගෙන හැමදෙනා මහා සංඝරත්නය සමග මේ ගාථා සජ්ජායනය කරලා ශ්‍රද්ධාවෙන් යෝනි ප්‍රඥාවෙන් ඔයත් සූදානම් කළ තැන්පත් කළ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේ උතුම් බුදු ගුණයන් සඳහා පූජා කරනවා. පූජාම වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි හැමදෙනාම ගාථා සජ්ජායනය කරමු එකට. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්මිච්ඡිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතංගෝ විඤ්ඤෝයි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගාන් අනුත පුරිස පුංගලා යේස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පා
පුඤ්ජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි උපම්මිලායති යතයි ධම්මේ කායෝ තථායති විනාශ අනිවාසේ තුනෝ පන්තේ භෝජනං පරිකම්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු වන්දාමි චේතියං සම්බන් සම්බදානේ සුපටින්ති සායික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං යස්ස මූලේ නිසින්නෝව සබ්බායි නිජයන්නකා පතෝ සම්භං යුතං වන්දේ තං බෝධිපාද කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කමනේ පහන්තේ බුරිපන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්‍රියා ආකාසන්තාච බුම්මන්තා දේවානාගාමයින් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දසමාසේ උරේකන්වා පෝසේසි උද්ධිකාරණං ආයුදීගං වස්ස මාතුපාදං නමම උද්ධිකාරෝ අලිංගින්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමංජං සුපාතිත්තං පීතුපාදං නමං සාදු 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 හැමදෙනාටම තෙරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වාර්ෂිකව උදෑසන කඩන පින්කම් සිද්ධ කරන මත්තෙන් මේ උදෑසන පින්කම් බොහෝම ලස්සනට අපවත් දිවදාස සෝදිසනායකයන් කාර්යදෙනාම ලස්සනට පිළිවෙලට කිසිම අඩුවක් පාඩුවක් නැතුව සංවිධානය කරලා සිද්ධ කරනවා වගේම දහවල් දානමය පින්කම පැමිණෙන සදහැවතුන්ගේ සංග්‍රහ කිරීම ආදී කටයුතු හැම දෙයක්ම ඔබ ලස්සනට සංවිධානය කරලා මේ සියලු කටයුතු වල මේ විහාරස්ථානයේ හාමුදුරන් වහන්සේලා අනුශාසනා කරමින් හැම කටයුත්තක්ම එක එක ආකාරයෙන් සංවිධානය කරන පින්කම් බොහෝ ලස්සනට සිද්ධ වෙන්නේ. රාත්‍රියේ ඉතාමත් ලස්සන අලංකාර මහා වටිනා පින්කමක් ඊයේ රාත්‍රියේ සිද්ධ වුණා විහාර භූමිය තුලදී. දැන් මේ සියලු කටයුතු සංවිධානය කරන දානමාන ආදී කටයුතු ඇතුළත සංවිධානය කරන අපේ නාවික හාමුදුරු මේ ලොකු නාවිකයන් කියන්නේ නාවිකයන් දෙනෙක් ඉන්නවනේ. ඒ නිසා ලොකු නාවිකයන්ට මම ආරාධනා කරනවා
හැමදෙනාටම පුණ්‍යානුමෝදනා කරන්නේ ඉන්න අනතුරුව පැන් වැඩීමේ කටයුතු අපේ පොඩි ආමතුරු සිද්ධ කරන කවුරු සාදු කියන්නේ. මූලික කරගෙන වේත්වද දේශන කාලේ විහාරස්ථානයේ පැමිණිලා මේ ආගමික වත් පිළිවෙත්වල නිරත වනවා. මම හිතන්නේ වස්ත්‍රයක් වෙනුවෙන් කරන එකම පූජාව වෙන්නේ මේ තරම් පිරිසක්. මුළු ලෝකයම බෞද්ධ ලෝකයම මේ දේ කරනවා. වස් කාලය අවසන් කරලා කටින චීවර මාසය ලංකාවේ ගත්තත් මිලියන 15ක් විශාල පිරිසක් මේකට සම්බන්ධ වෙනවා. ඉන්දියාවේ ගත්තත් ඉන්දියාවේ බෞද්ධයෝ හැමදෙනාම කටින චීවරය මුල් කරගෙන මේ දේ සිද්ධ කරනවා. එතකොට වෙනත් බෞද්ධ ලෝකේ සෑම දෙනාම තේරවාදී බෞද්ධ ලෝකයේ හැමදෙනාම මේ චීවරයට මේ වස්ත්‍රයට මේ ගෞරවය ලබා දෙනවා. මොකද මේකෙන් තමයි සාමාන්‍ය ජන සමාජයෙන් භික්ෂුන් වහන්සේ වෙන් කරලා අඳුරගන්නේ චීවරය. මොකද ඇඳුමින් අපේ සමාජයේ මිනිස්සු මරිනවා. සාමාන්‍ය මරිනවා. අර කතාවක් තියෙනවා එක ජනකතාවක් එක මහාචාර්යවරයෙක් හිටියා. ඒ මහාචාර්යවරයා ළඟ එක සේවකයෙක් හිටියා කොල්ල. තරුණ ළමයි. මේ ඉන්න ගමන් කවුද ඇවිල්ලා දොරට තට්ටු කරනවා. දොරට තට්ටු කරලා පස්සේදී මහාචාර්යතුමා කිව්වලුගෙන ළමයි ගිහින් බලන්න කවුද කියලා. ගිහින් බැලුවලු නිකන් වැරහැණිය ඇඳගත්ත මිනිස්සෙක් ඇවිල්ලා සාමාන්‍ය අහිංසක මිනිස්සු පිළිලකවලු මහත්ය මිනිහෙක් ඇවිල්ලා ඊට පස්සේදී තව වෙලාවක් ගියාට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා දොරට තට්ටු. එයා හොඳට ටයි කෝට් ඇඳලා පිළිවෙලකට අපි හිතගෙන ගියට ඇඳගත්ත කෙනෙක්. මහාචාර්යතුමාට කියනවා ඇවිල්ලා මහත්යෝ මහත්යෙක් ඇවිල්ලා. ඊට පස්සේදී තව ටිකක් වෙලා ගියන් පස්සේදී ඒ වැරේලේ ඇවිත් නෝන කෙනෙක් කාන්තාවක් කරලා දොරට තට්ටු. දොරට තට්ටුලා මෙයාගෙන් බැලුවා ඉතින් වැරෑලේ කියන පිළිවෙලක් නෑ අපිළිවෙල පිළිවෙලවලු මහත්යෝ ගෑණියෙක් ඇවිල්ලා. ඊට පස්සේදී තව ටික වෙලාවකින් ආපහු දොරට තට්ටු. තට්ටු කළාම ගිහින් බැලුවා හොඳට සාරියක් ඇඳලා ලස්සනට පිළිවෙල පොඩි කියලා ඇවිල්ලා මහත්ය නෝන කෙනෙක්. දැන් බලන්න ඇඳුමේ මිනිස්සු මරිනවනේ. නමුත් සිවුර කියන එක චීවරය පොරවගත්ත හැමෝටම පොදුවේ කියන නමක් තියෙනවා. ආමුදුරු කියනවා, සාමීන් වහන්සේ කියනවා. ඒකට වටිනාකමක් තියෙනවා. ඉතින් කටින චීවරයේ තවත් විශේෂ මොකද එහා බැඳුණු විශේෂ වර්ගපිළිවෙත් ටිකක් තියෙනවා. ඒ නිසා ඒකට ඊටත් වඩා වටිනාකමක් දීලා තියෙනවා. ඒ නිසා ඊටමත් ගෞරවයෙන් බෞද්ධ ලෝකයාම මේ කාලය තුළදී මේ කටින චීවරය නිමිති කරගෙන මේ පින්කම් සිද්ධ කරනවා. ඉතින් සෑම වර්ෂයකදී වගේම මේ වර්ෂයේදී ඉතින් මේ නාංගම් ටික පොඩි ආන්දු පස්සේදී කියාවි මේ සෑම දිනම එකට එකතු වෙලා ඒ වස් කාලය තුළදී පින්කම් සිදු කරනවා වගේම කටින චීවර පූජා සිදු කරන දවසේදී බොහෝම ගෞරවයෙන් කරුණාවෙන් යුක්තව තමන්ගේ ශ්‍රමය ධනය කාලය කැප කරලා විහාරස්ථානයේ පැමිණලා සෑම දිනකදම කටින පූජාව සිදු කරන සෑම දිනකදීම මේ විද්‍යාන් පැන් පූජා කරනවා. ඉතින් මේ උතුම් පින්කම් කරන්නේ මගේ බුදුහාමුදුරුවෝ, මගේ ධර්ම රත්නය, මගේ සංඝ රත්නය කියන තුනුරුවන් කෙරෙහි අනන්ත ප්‍රමාණ ගෞරවය, ආදරය පෙරදරි කරගෙන, කර්මයේ කර්මඵලය විශ්වාස කරගෙන මේව කළාම අපිට පින් සිද්ධ වෙනවා කියන දැඩි විශ්වාසය මේ හැම දිනාගෙම සිත් තුළ හදවත් තුළ තැන්පත් කරගෙන. ඉතින් කල්පනා කරන්නේ මේ වස් කාලේ පුරාවට වස් ආරාධනා කරපු දවසේ ඉඳලම ඔයත් පුළුවන් හැම වෙලාවෙම විහාරස්ථානයේ පැමිණුණා. ඒ ආගමික වත් පිළිවෙත්වල නිරත වුණා. මේ සියලු ආකාරයෙන් දැස් කරගත්තා වූ සියලු පින් සියලු දෙවියන් මොදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදය, තුනුරුවන්ගේ රැකවරණය, ආශිර්වාදය මේ හැම දිනාටම ලැබේවා. ඔයත්ගේ සියලු සිතුම් පැතුම් සඵල වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ මුදා වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් ප්‍රාර්ථනීය බෝධියකින්
බුදුන් දැක නිවන් දකිත්වා අපිටත් මේ සියලු පින් අවසානයේදී ලෝතර නිවන් සුවයෙන් සැනසීමට හේතු වේවා වාසනාව වේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි. මේ වෙලාවේදී මේ සිද්ධ කෙරෙන්නේ වාර්ෂිකව සිද්ධ කෙරෙන මහා උත්කෘෂ්ඨ පින්කමක අද දවසේ ආරම්භය සනිටුහන් කරමින් ගෞරවනීය මහා සංඝරත්නයට උදෑසන දානය පූජා කිරීමේ කටයුත්තයි. ඉතින් මේ වෙලාවේදී මේකට සහසම්බන්ධ වෙලා ඉන්න මේ සියලුම දායක පින්වතුන් පින්කම් රාශියක් මේ 3 මාසය පුරාම සිද්ධ කරගන්න යෙදුණා. වස් පූජා පින්කම් සෑම ඉරිදා දිනකම පවත්වන්නට යෙදුණා. බෝධි පූජා පින්කම්, අටවිසි බුද්ධ පූජාමය පින්කම්, ඒ විතරක් නෙමෙයි ඊටමත් අලංකාර විදියට කිරියම්මාවරුන්ගේ දාන පින්කමක් මේ වස්තු මාසය තුල පවත්වන්නට යෙදුණා. මම මේ හැම දෙයක්ම මතක් කරේ මේ ඇත්තන්ට ඒ පිළිබඳවත් සිතමින් තවත් පින් වඩා වර්ධනය කරගැනීමේ හැකියාව තියෙන නිසා. ඉතින් මේ වෙලාවේදී ඒ හැම පින්කමක්වත් සිහියට අරගන්න, මේ අදිනේදී මේ වෙලාවේ මේ සිද්ධ කරන පින්කමක් සිහියට අරගන්න, මේ සිද්ධ කරගන්නා වූ සියලු පින් අපි මේ හැම දිනාටම ආශිර්වාදයක් හැටියට ආශිර්වාද කරන්නට නමින් මිය පරලෝකයන්ට ඉදිරි සියලුම ඥාතීන්ට අනුමෝදන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නාගිතාඳුරුන්ගේ අතේ කොලේ තිබ්බ හැබැයි පාස් කරා මේ පැත්තට ටිකක් අමාරු කාර්යයක් තියෙන්නේ. වැරදුනොත් ඒ පිළිබඳව වරදින එකක් නෑ, හැමදාම දකින්න මූණ ටිකක් නේ. ඉතින් මේ දානමය පින්කමෙහි දායකත්වයේ උසුරුන් ලබනවා පේමසිරි කහදුව මහත්මයා, සර්ණා කහදුව මහත්මිය, ඒ වගේම ඒ ආදරණීය දරුවන් වන චතුරි කීනා, ඒ දරුවන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාම, ඒ වගේම වසන්ත කැටගොඩ මහත්මයා, භද්‍රා කැටගොඩ නෝනා මහත්මිය, එයත්න්ගේ ආදරණීය දරුවන් වන නවීන් මාංශි දියණිය ඇතුළු හැම දෙනාම, බෑනනුවන් ඒ අලුත් දියණිය ඇතුළු හැම දෙනාම මේ පින්කමේ දායකත්වයෙන් උසුලනවා. ඒ වගේම ජයරත්න පටේපොළ මහත්මයා, උත්පලා පටේපොළ නෝනා මහත්මිය, ඒ ආදරණීය දරුවන් වන ප්‍රින්ස් මාලන්, රිචී පුතුණුවන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාම, ඒ වගේම ලසිත් සුනිල් ලලිත් සුනිල් මහත්මයා, චන්ද්‍රිකා නෝනා මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාම, ඒ වගේම ඇන්ඩි මහත්මයා, සුරංගනි නෝනා මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාම, ඒ වගේම කුමුදුනි කුලරත්න නෝනා මහත්මිය, රොනල්ඩ් කුලරත්න මහත්මයා, මෙනුල පුතණුවන්, චාමිකා දියණිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාම, ඒ වගේම චන්ද්‍රිකා පෙරේරා නෝනා මහත්මිය, ලක්ෂාන් පෙරේරා ඇතුළු ඒ හැම දෙනාම, ඒ වගේම ටික පෙරේරා දියණියන් සෙත් පතමින් මේ අවස්ථාවේදී මේ පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් මේ සෑම දෙනාටම මේ සම්බන්ධ වෙන සියලු දෙනාටම ආශිර්වාද කරනවා මේ සිද්ධ කරන්න ඉතා උතුම් පින්කමක්. එහෙනම් මේ වෙලාවේදී කල්පනාවට ගන්න තමන්ගේ හිත බොහොම පිනෙන් පොහොසත් වූ අවස්ථාව මොහොතක්, තමන්ගේ නමින් මිය පරලෝකයන්ට යොදුණු සියලුම ඥාතීන් ඔබ හැම දෙනාම සිහියට අරගන්න. ඒ වගේම ලංකාරාම විහාරස්ථානයේ නිර්මාතෘවර අපවත් වී වදා වඩුතුවර සුමනතිස්ස නායක මාහිමිපාණන් වහන්සේටත් ඔබ නමින් අප නමින් මිය පරලෝකයන්ට යොදුණු සෑම සියලු දෙනාටම මේ පින
අනුමෝදන් කරමු අනුමෝදන්ම වෙත්වා එයත්න්ගේ සසර ගමන සුවපත් වෙත්වා අවසන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවි සැනසී පවත්වාදාල උතුම් වූ අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීමටම මේ පින හේතු වේවා වාසනා වේවා කියන උදාරතර සිතුවිල්ලෙන්ම ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන ගාථාවන් කියවමින් හැමදෙනාම පැන් වත් කරමින් මේ ඥාතිට පින් අනුමෝදන් කරමු. ශබ්දනගා සංචාරය කර. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යථාවාරිවා පුරා පරිපූර්ණති ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වඩ්ඩං යථා දින්නම් පවත්වති ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති ඉචිතං පච්චිතං තුයං ඉත්තමේව සමි සම්වේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යතා මේ සියලුම ඥාතීන්ට උතුම් වූ අමා මහ නිවන් සුවය ලැබේවා. ඒ වගේම කලින් කිව්වා වගේ පොඩි අතපසු වීමක් වුණා. දර්ශන මහත්මයා නිලෝෂාවන මහත්මියත් මේ පින්කමේ දායකත්වය සුණා. දෙනාටම නායක හඳුරන වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය ආශිර්වාද කරනවා. කවුරු සාදු කියන්නේ. ඉතින් මේ පින්කම් මාලාව ඉතාමත් ලස්සනට ඊයේ ඉඳලා අපි අද හැන්දෑ කාලෙකන් සිද්ධ කරන්නේ මේ විහාරස්ථාන වැඩ සිටින අප සහෝදර අපේ ලොකුනාවිද හාමුදුරුවෝ ලේකර්ජනෝ විහාරාධිපති අප සහෝදර මෛත්‍රී මූර්ති හාමුදුරුවෝ මේ පූජ්‍ය හාමුදුරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ප්‍රේයෝද පොඩි හාමුදුරුවෝ සුබෝධ ආගිලි පොඩි හාමුදුරුවෝ උන්වහන්සේලා බොහොම වෙහෙස මහන්සල ඊදාතිරේ පාන්දර 3 වෙනකන් සීල කටයුතු දායකත්වයට එක සිද්ධ කරලා තමයි උදෑසනත් මේ පින්කම බොහොම ලස්සනට සිද්ධ කරන්නේ. ඒ ඕනෑම දෙයක් ලස්සනට සිද්ධ කරන්න මොනතරම් පරිවාර සම්පත්තිය හිටියත් ඒවට අවශ්‍ය කරන නායකත්වය හොඳ ලැබුණා තමයි ඒ කටයුතු ලස්සනට පිළිවෙලට යන්නේ. පන්සලෙත් ඒවයි, ගෙදරත් ඒවයි, රටෙත් ඒවයි, ලෝකෙත් ඒවයි, සබාධාමෙත් ඒවයි. ඒ නිසා මේ කටයුතු ලස්සනට සිද්ධ කරගන්න හැමදෙනාගේම විවිධ වූ ආකාරයේ ශක්තිය ලැබෙනවා. ඒ ඔක්කොම නංගන් ඒ අවශ්‍ය කරන විදිහට ඔයත් ලියලා දුන්න විදිහට වේදනාව සිහිපත් කරා. මම නැවතත් ඒවා සිහිපත් කරන්නේ පින්කම් කරන්නේ මේවා කරන්නේ තමන්ගේ සසර ගමනට ආශිර්වාද පිණිස මෙලොව ජීවිතේ වාසනාවන්ත කරගන්න. හැබැයි මේ හැම දෙයකටම වැදගත් වෙනවා මේවා ලස්සන කරන්න වැදගත් වෙනවා බුදුහාමුදුරු දේශනා කර කල්යාණ මිත්‍ර සේවනය. ඒ නිසා ඕනෑම දෙයක් කරලා වෙලා ප්‍රාර්ථනා කරන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමනේ විදාරා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුකේදී දුක බෙදා ගන්න පුළුවන්. සැපේදී සැප බෙදා ගන්න පුළුවන්. හැම වෙලාවකදී වචනයක් කිව්වත් ඒ වචනේ අන් අයට ආශිර්වාදයක් වෙනවා. මොනවා හරි දෙයක් සංවිධානය කළොත් සම්බන්ධ කළොත් ඒවා හැම දිනකටම ආශිර්වාද පිණිස යමෙක් සමාජය තුළ කටයුතු කරනවා නම් එයා කල්යාණ මිත්‍රයෙක්. මහාන වෙච්ච වටත් එහෙම වෙන්න ඕන. එහෙමයි ඉන්න ඕන. අනිත් හැම දිනකටමත් එහෙම ඉන්න මේවා ලස්සන කරන්නත් එහෙම ඉන්න ඕන. ඉතින් මේ වෙලාවේ සීපත් කරන වේවිසිරි ගාමිණී මහත්තයා. ඉතින් ඔයත් අනිතරක් තමයි කෝකර කරදර කරන්නේ මන්ත්‍රයෙන් අපිට හැම වෙලාවෙම කතා කරනවා.
වෙලාවකුත් නැහැ. ඒකෝට හැම වෙලාවෙම කතාන හාමුදුරුවෝ මෙහෙම කරමු ඉන්නේ අපිට මේ කටයුතු වලට පොදු ශක්තියක් ලබා දෙනවා. ඉතින් අපේ විසිර මහත්මයා නිතරම මේ පිළිබඳව දෙපටවල මහත්තයත් එක්ක, සුනිල් මහත්තයත් එක්ක, ඊයම අපේ වසන්ත මහත්තයත් එක්ක, ටයිගර්ස් මහත්මයා ඇතුළු මේ ඔක්කොමත් එක්ක එකතු වෙලා මේ නෝන්ලා ටිකත් ඔක්කොම සම්බන්ධ කරගෙන ඒ විතරක් නෙමෙයි අද අලුත් මුණු කිපෙකුත් තියෙනවා. ඉතින් නම් කියන තාම මට හුරු නැහැ. හැබැයි ඔයාලා දන්නවා මම මේ කවුද කියන්නේ කියලා. ඉතින් අලුත් මුණු කීපයක් එකතු කරගෙන මේ වාර්ෂිකව සිද්ධ කරන පින්කම් බොහෝ ලස්සනට සිද්ධ කරන්න හැම වෙලාවෙම කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා ප්‍රේමසිරි මහත්මයා ඇතුළු හැම දෙනාටම මේ කටයුතු තව තවත් ලස්සනට සිද්ධ කරගන්න. දෙවියන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ දේව ආශිර්වාදය, ඒ වගේම ලංකාරාම විහාරස්ථානයේ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය, ඒ වගේම දේව මන්දිර අධිපති සියලු දෙවියන්ගේ දේව ආශිර්වාද හැමතෙම ලැබිලා ඔයාලට කිසිම කරදරයක් නැතුව නිදුක් නිරෝගීව හොඳට කටයුතු සිදු කරගන්න මේ පින්කම හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරගන්න. ඉතින් මොන කටයුත්තක් පන්සලේදීවත් මේ මූණ ටික තමයි ඉස්සෙල්ලාම දකින්න තියෙන්නේ. මේ මූණ ටික තමයි ඉස්සෙල්ලාම හැමදේම සංවිධානය කරන්න ඉස්සරහට එන්නේ. උදාහරණයක් ගත්තොත් බටේවල මහත්තයා මොකක් කරදයක් තිබ්බොත් කොච්චර තිබ්බත් ඒක කරලා දෙනවා. අනිත් පැත්තත් එහෙමයි ඈ. ඉතින් හැමදෙනාගේම සහයෝගය ඒ සිළුවට ලැබෙනවා. ඒ වගේම මහත්යර මේකට හොර සිද්ධ කරනම නෝනලා නිසා නේද? නෝනලාගේ ඒ ආශිර්වාදය තියෙනවා. ඒ ඔක්කොටම ඒ වගේ කුංචි දූදරුවන්ට වැටෙනවා. හැමදෙනාටම මේ ආශිර්වාදය ලැබිලා ඔයාලගේ දෙමව්පියන්ට පවුලේ නැත්තම් හිතවතුන්ට අපේ දායක පිටුදුන මහා සංඝරත්නයේ මේ ආශිර්වාද ලැබිලා නිදුක් නිරෝගී ජීවත් වෙන්න නිවැරදි සැනසීම උදා කරගන්න සසර ගමන තුළ මේ කුසල් හේතු වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන හැමදෙනාම වැඳගන්න ආම්දුරු ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවංජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවන්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සබ්බ සංඝ